බන්ධනාගාර සිද්ධිය. ඔබතුමාලා බලයට ආවම ජනාධිපති සමාව දුන්න ඔබතුමාලගේ පාක්ෂිකයට. ඒක වහගන්න මොකද්ද කරේ? හිටපු කොමසාරිස් අස්කරා රිමාන්ඩ් වුණා. රක්ෂිත බන්ධනාගාරගත වුණා. ඊට පස්සේ මානව හිමිකම් එකේ නිර්දේශය දීලා තියෙනවා බඳව ගන්න කියලා. බන්ධනාගාර සිද්ධිය පටන් ගත්තා කියලා කියන්නේ ඩෙන්ගු සම්බන්ධයෙන්. සානි 27 දෙනෙක් නිලධාරි 7 දෙනෙක් ඇතුළු 27 දෙනෙක්ගේ ජීවිත නැති වුණා. ආණ්ඩුව සම්පූර්ණ වක්කීම් බාරගත යුතුයි කියලා තමයි ඔබේ ජනාධිපතිවරයා කිව්වේ. හමුදාවෙන් දාලා STF එකෙන් දාලා තමයි ආණ්ඩුවෙන් නිදානේ හැරෙන්නේ. ඉතින් ඒ හින්දා ඔව් ආරපය අපි දන්නවා කවුද කියලා. ඒවා අහගෙන ඉන්න දැන්. Honorable Namal Rajapaksa, the floor is yours. You have 8 minutes. බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පුරා විද්‍යාව ගැන හා මේ නිදන් ගැන කතා කරානේ. දැන් ඔබතුමාලා බලයට ඇවිල්ලා ඉස්සෙල්ලාම කරේ නිදානයක් කාර්පේ ගරු කතානායකතුමනි. මතක ඇතිනේ. ඒ නිදානේ ගොඩ දාලා මුළු රටම ගොඩ දාන්න පුළුවන් කියලා තමයි ආණ්ඩුව පටන් ගත්තේ. මට මතකයි කැමතිවරයෙක් ගිහලා නිදානේ නිරීක්ෂණය කළ වොයිස් කට්ටයක් දුන්නා. හමුදාවෙන් දාලා STF එකෙන් දාලා තමයි ආණ්ඩුවෙන් නිදානේ හැරෙන්නේ. ඉතින් ඒ හින්දා ඔව් ආරපු අය අපි දන්නවා කවුද කියලා. ඒවා අහගෙන ඉන්න දැන්. නිදන් හාරලා ජනතාවගේ ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙලා කෙලවුණාට පස්සේ දැන් මෙතන කෑ ගහන්න එනවා. ගරු සභාපති නියෝජ්‍ය කතානායකතුමනි. දැන් එහෙම තමයි ආණ්ඩුව වැඩ පටන් ගත්තේ. හැබැයි දැන් මේ මෑත කාලේ බලන්න. දිත්වා කුණාටුව සම්බන්ධයෙන් යම් පියවරක් ගන්න තිබ්බා. හැබැයි ආණ්ඩුව කිසිම පියවරක් ගත්තේ නැහැ. ජීවිත 300ක් අහිමි වෙනකම් බලාගෙන හිටියා. ජීවිත 300ක්. තවමත් 35000කට වැඩි ප්‍රමාණයක් తాවකාලික නිවාසවල ඉන්නේ. එක්ක කුඩාරම් වල එක්ක රෙන්ට් එකට, කුලියට. තවමත්. හැබැයි මේ ජීවිත 300න් බහුතරයක් බේර ගන්න තිබ්බා ඒ ආණ්ඩුව ක්‍රියාත්මක වුණා නම්. හැබැයි ඔබ ක්‍රියාත්මක වුණේ නැහැ. ඔබ බලාගෙන හිටියා විනාශ වෙනකම්. ඇයි? ඔබට හිතවත් ඔබේ දේශපාලන න්‍යාය පත්‍රයේ ක්‍රියාත්මක කරපු නිලධාරීන් මේ තනතුරු වලට දාලා ඔබ බලාගෙන ඉන්නවා. දැන් ඩෙන්ගු සම්බන්ධයෙන් ආණ්ඩුවේ නිලධාරීන්ට කතා කරාම ඩෙන්ගු පොකුරක් හැදෙන්න ඕනේ දුම් ගහන්න. පොකුරක් හැදෙන්න ඕනේ දුම් ගහන්න. අවම රෝගීන් 10ක් ඉන්න ඕනේ ගම සුද්ධ කරන්න. ක්ලීන් ශ්‍රී ලංකා නම නම්. අර ඒකටත් අර රීබිල් ශ්‍රී ලංකා වගේ මේ ලියාපදිංචි නැති ගිණුමක්ද දන්නේ නැහැ දීලා තියෙන්නේ. හැබැයි මේක තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආණ්ඩුවේ න්‍යාය පත්‍රය. ඩෙන්ගු වලින් 50කට වඩා මැරලා තියෙනවා අද වෙනකොට. ඩෙන්ගු වලින් තවමත් හැම ස්පිරිතාලෙම ඩෙන්ගු රෝගීන් පිරීතිලා ගිහිලා තියෙනවා. දැන් බන්ධනාගාර සිද්ධිය. බන්ධනාගාර සිද්ධිය පටන් ගත්තා කියලා කියන්නේ ඩෙන්ගු සම්බන්ධයෙන්. රැඳවියන්ට සාර රිමාන්ඩ් ඉරකරුවන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන්. බන්ධනාගාරේ බෙහෙත් තියෙන විදියක් නැහැ කරු නියෝජ්‍ය කතානායකතුමනි ගමේ ස්පිරිතාලෙත් බෙහෙත් නැහැ. ඒ කාලේ නම් මේ අය උඩ පැනලා බෙහෙත් ගැන කතා කරේ. අද සද්දයක් නැහැ. ඔබතුමාත් වෛද්‍යවරයෙක්. ඔබතුමා දන්නවා. බෙහෙත් නැහැ. හැබැයි ඒ පටන් ගත්ත සිද්ධිය සම්බන්ධයෙන් කරු නියෝජ්‍ය කතානායකතුමනි ආණ්ඩුව ක්‍රියාත්මක වුණා නම් වෙලාවට මේක යම් පාලනයකට ගේන්න තිබ්බා. හැබැයි ක්‍රියාත්මක වුණේ නැහැ. රාත්‍රියේ ගත වෙන්න දුන්නා. පහුවදා උදේ අර සුපුරුදු තගරිය දාන්න ගියා. ආයෙත් ආරවුලක් ඇති වුණා. අවසානයේ 27 දෙනෙක් නිලධාරි 7 දෙනෙක් ඇතුළු 27 දෙනෙක්ගේ ජීවිත නැති වුණා. දැන් මට මතකයි ඔබතුමාලාගේ ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තුවේ ඉඳන් පහුගිය ආණ්ඩුවම සිද්ධියක් සම්බන්ධයෙන් ආවම කතා කරපු විදිය. ආණ්ඩුව සම්පූර්ණ වක්කීම් බාරගත යුතුයි කියලා තමයි ඔබේ ජනාධිපතිවරයා කිව්වේ. එදා එහෙම වුණාම. හැබැයි ඔහොම සිද්ධියක් 2020 වුණාම කමිටු අමාත්‍යවරයා අයින් වෙලා අලුත් රාජ්‍ය අමාත්‍යවරයෙක් පත් වෙලා කමිටුවක් දැම්මා. ඒ කමිටුව වල නිර්දේශාව කරන නියෝජ්‍ය කතානායකතුමනි. මේ 10000ක් 11000ක් දාන්න පුළුවන් බන්ධනාගාර පද්ධතිය ඇතුලේ ඔබතුමාලාගේ ක්ලීන් ශ්‍රී ලංකා කියලා 40000ක් 45000ක් කියලා දැම්මම ඒකේ සමාජ ප්‍රශ්නයක් එතන ඇති වෙනවා. ඒ සමාජ ප්‍රශ්නය පස්සේ අරගලයක් බඩපත් වෙයි. ඒක තමයි දැන් උනේ මේ ගමුවේ. 10000යි 12000යි කැපැසිටි එක 40000ක් 45000ක් කියලා රිමාන්ඩ් කරන් ඉන්නවා. ඒකට පහුගිය ආණ්ඩුවෙන් හදපු නීති වලට බයිනවා. රස පරීක්ෂක අඩු ගාණෙන් ඔබතුමාලා බලයට ඇවිල්ලා දැන් අවුරුදු 2කට ළඟයි. මේ රස පරීක්ෂණ වාර්තා ටික කඩිනම් කරන්න ගත්ත ක්‍රියාමාර්ගය මොකද්ද? 45000ක් රිමාන්ඩ් කරගන්න ඕන බන්ධනාගාර නිලධාරීන් බඳව ගන්න ඔබතුමාලා ගත්ත වැඩපිළිවෙල මොකද්ද? අවසානයේ අහිංසක නිලධාරී 7 දෙනෙක් නිකන් ඝාතනය වෙනවා. ඇයි? ඒ නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ටික දෙන්නේ නැත්තම්. ඔබතුමාලා බලයට ආවම ජනාධිපති සමාව දුන්න ඔබතුමාලාගේ පාක්ෂිකයට. ඒක වහගන්න මොකද්ද කරේ? හිටපු කොමසාරිස් අස්කරා රිමාන්ඩ් වුණා. රක්ෂිත බන්ධනාගාරගත වුණා. ඊට පස්සේ මානව හිමිකම් එකේ නිර්දේශය දීලා තියෙනවා බඳව ගන්න කියලා. හැබැයි අද වෙනකන් කරු නියෝජ්‍ය කතානායකතුමනි
ඔහු බඳව ගැනීම එක කෙසේ වෙතත් ඒක ඔබේ දේශපාලන තීන්දුවක් වෙන්න පුළුවන් නේ. හැබැයි නිශ්චිත වශයෙන් කොමසාරිස්වරේ පත් කරන ඔබතුමාලා කටයුතු කරේ නැහැ. ආණ්ඩුව කටයුතු කරුවේ නැහැ. ඒ ගැන ආණ්ඩුව හොයලා බැලුවේ නැහැ. ආණ්ඩුව කටයුතු කරුවේ නැහැ. මානව හිමිකම් වලින් ඔහු නඩුව ජයග්‍රහණය කළ තියදී ඔහුව පැත්තක තියන්නකො අඩු ගන්න වෙන කෙනෙක් හරි. ඔබතුමාලා ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. අවසානයේ මොකද්ද වෙන්නේ? අවසානයේ මේක පුපුරන තැනකට ඇවිල්ලා තියෙනවා. හැබැයි අද අහිංසක නිලධාරි 7 දෙනෙක් 25 දෙනෙක් සම්පූර්ණ හිරකරුවන් ඝාතනය වෙලා 100ක් 150ක් විතර ඉස්පිරිතාලේ. හැබැයි ආණ්ඩුව මේකට මුහුණ දෙන්නේ කොහොමද? ඇමතිවරයා කියනවා සමාජ මාධ්‍ය දැක්කේ නැල්ලු. මහරුනේ. නේ හරි ෂෝක්. හොඳ නීතිච්ච මහත්තයෙක්. සමාජ මාධ්‍ය බල එයාත් කතා කරන සමාජ මාධ්‍ය දිහා බලලා. ඉස්සරහට ජනාධිපතිවරයෙක් හිටියා උදේට පත්තරෙන් බලලා කියන. දැන් අපිට ඇමතිවරයෙක් කියනවා සෝෂල් මීඩියා බලලා කියන. වගකීමකින් කටයුතු කරන්න බැරි වෙලා ඔහු වගකීම් පැහැරරියට පස්සේ දැන් අඟ හොද ගන්න හදනවා. එදා 2020 මේ සිද්ධිය ඇති වුණාට පස්සේ කරු නියෝජ්‍ය කතානායකතුමනි කමිටුවක් පත් කළා අපේ අනුරාධ ජනරත්න මන්ත්‍රී අද මන්ත්‍රීතුමා ඉදා රාජ්‍ය අමාත්‍යවරයා විදිහට හිටියේ. පහු කාලේ ලෝහාන් ඇමතුමාගේ පස්සේ ඒ නිර්දේශ ක්‍රියාත්මක කරේ නෑ ඔබ තමුන්නාසෙලා. ඒකේ පුනරුත්ථාපනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක් හදලා තිබ්බ ඔබතුමාලා ක්‍රියාත්මක වුණේ නෑ. එදා සංඛ්‍යාලයක නනුව 160ක් විතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් one time two time users ලා ඉන්නේ. ඔව් දැන් 54 කියලා අතුලට දැන් මම මේක ඇතුලේ මහා ජාවාරම්කරුවෙක් මම පටලවෙනවා. එහෙනම් පුනරුත්ථාපනය කරන්න නියෝග කරා. අලුත් බන්ධනාගාරයක් හදන්න යෝජනා වුණා. ඒක ක්‍රියාත්මක කරෙත් නෑ. හැබැයි අවසානයේ මොකද්ද උනේ? ඉඩමක් දීලා යටිතල පහසුකම් ටිකක් හදලා අවශ්‍ය වැඩපිළිවෙල හදුවාට පස්සේ කරු නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි ආණ්ඩුව මොකද්ද කරේ? මේ පහුගිය ආණ්ඩුවල ඒවා අපි කරන්න යන්නේ නෑ කියලා ඒක පැත්තක තිබ්බා. ඒ වගේම මේ මම දැක්ක මහා ආඩම්බරෙන් කියනවා මේ විනිශ්චයකාරවරුන්ගේ මේ කාලය දීර්ඝ කිරීම ඉතාමත් වැදගත් කියලා. ඔව් ඒක කරගන්න ඒක ඔයාලගේ ප්‍රශ්නයක් නේ. ඔයාලගේ උමනාමනේ. දැන් සමහර ආයතන වලට දේශපාලන නිලධාරීන් කියලා දාලා ඇෆිඩේවිට් තියෙනවනේ දැන් දියුණුම් ප්‍රකාශ දීලා බලහත්කාරයෙන් කට උතර ලියාගත්ත විදිය නැත්තම් එලිලා මැරෙන්න හදනවා කියලා මේ මිනිස්සු ඝාතනය වෙලා තියෙනවනේ. එකක් නෙවෙයි දෙකක් නෙවෙයි තුන හතරක් තියෙනවා. ඉස්සරහට එකින් එක එයි. එකින් එක ආවම උත්තර දෙන්නත් ලෑස්ති වෙලා ඉන්න. හැබැයි විනිශ්චයකාරවරුන්ගේ කාලේ දික් කරන්න උනන්දුව තියෙන ආණ්ඩුවට මේ අධිකරණ පද්ධතියේ තියෙන ප්‍රායෝගික ප්‍රශ්න විසඳන්න උවමනාවක් නැහැ. දැන් හවුස් ඇරෙස්ට් කරන්න අවශ්‍ය නීතිය සම්මත කරගන්න උවමනාවක් නැහැ. ඒක ඩ්‍රාෆ්ට් කරලා තියෙන්නේ. හැබැයි ඒව ගෙනල්ලා කඩිනම් කරන්න නැහැ. මොකද ඒවෙන් කරු කතානායකතුමනි මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳෙනවනේ. ප්‍රශ්න විසඳෙන ඒවට මේ ආණ්ඩුව ඔබ තමුන්නාසලාගේ ආණ්ඩුව මැදිහත් වෙන්න ආස නැහැ. ඔබ කැමති ප්‍රශ්න හදන ඒවට මැදිහත් වෙන්න. අලුතෙන් ප්‍රශ්න හදන්න. ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා වෙනුවට අර ඔබතුමාලාගේ සුපුරුදු මර්ධනය සහ තගරිය දාලා අර ගමේ භාෂාවෙන් කියන අපේ චණ්ඩි ඒ ලයින් එකේ ඇවිල්ලා ආණ්ඩු කරන්න බෑ. මාධ්‍ය දැක්කම දැන් මයික් විසික් ගන්න පටන් අරගෙන මාධ්‍ය ආයතනයේ මයික් එක බලලා මයික් එක විසික් කරනවා. වෙනදා කොහොමද? එහෙම වෙන පක්ෂවල අය කරාම ඔබ තමුන්නාසලා නහයෙන් අඬපු විදිය මාධ්‍යවේදීන්ගේ නිදහස වෙනුවෙන්. මේ එහෙම කරපු අය මේ කරන නියෝජ්‍ය කතානායකතුමනි. ඉතින් පැහැදිලිව ඔබ තමුන්නාසලා මේ වක්කීම් බාර ගන්න ඕනේ. මේ වක්කීම් බාර ගන්න ඕනේ. විශේෂ ඇමතිවරයා මේ වක්කීම් බාර ගන්න ඕනේ. මම වක්කීම් බාර ගන්නවා මම ඒක පස්සේ බලා ගන්නම් කියලා අඟ බේර ගන්න බෑ. දැන් 27 දෙනෙක් මැරලා ඉන්නවා 150ක් විතර ඉස්පිරිතාලේ ඉන්නවා. අද වෙනකම් මේ පාර්ලිමේන්තුව ඇතුලේ තවමත් නිසි වගකීමකින් ප්‍රකාශයක් කරගන්න බැරුණා කිසි කෙනෙක්ට. දේශපාලන ප්‍රකාශ කරනවා. මේ දේශපාලන ප්‍රකාශයක් නෙවෙයි කරු නියෝජ්‍ය කතානායකතුමනි. වගකීමකින් මේ පාර්ලිමේන්තුව තුල ආණ්ඩුව ප්‍රකාශයක් කරන්න ඕනේ. ඒකටත් ජනාධිපතිවරයා දුවන් ඇවිල්ලා මොකක් හරි කියනකම් බලන් ඉන්නවා දන්නේ නැහැ. හැබැයි ඒව හරියන්නේ නැහැ. එඳා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ විෂය භාර ඇමතිවරයා බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඇමතිවරයා මේ පිළිබඳව වක්කීම් බාරගත යුතුයි සහ ඔහු මේ පාර්ලිමේන්තුවට වක්කීමක් සහිතව ප්‍රකාශයක් කළ යුතුයි. ඒ වගේම තමයි අවසාන වශයෙන් මම විනාඩිය අවසන් කරන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ ගොවියන්ගේ ප්‍රශ්න. මේ වගේම තමයි වෙලාවට පොහොර ටික යවන්නේ නැහැ. ඇහුවා මේ පාර්ලිමේන්තුවේ කියනවා සහන දෙනවලු. හැබැයි යවන්නේ නැහැ. පොහොර ටික. ගොවියට මොකද වෙන්නේ? පොහොර ඕනේ. මොකද මෙයාලා පොහොර දෙනකන් ගොවියට බලන් ඉන්න බෑනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. කළු කඩෙන් නැත්තම් ප්‍රයිවට් සෙක්ටර් එකේ පෞද්ගලික අංශයේ පොහොර ගන්නවා. ඒ ගන්න 18500 20000 අතර. ඒතර පොහොර සහනාධාරයක් ගොවියට ලැබෙන්නේ නැහැ. එහෙමම තමයි තේ ගොවියටත්. ඒ වගේම තමයි ගොඩ ගොවියටත්.
අන්තිමට වී මිලදී ගන්න යනකොට වී මිලදී ගන්න යනකොට ගොවියට සාධාරණ මිල හම්බෙන්නෙත් නැහැ. ආණ්ඩුව වී මිලදී ගන්න ලෑස්ති වෙනකොට කරු නියෝජ්‍යකමත් කතානායකතුමනි පිටරටින් හාල් ගේනවා. ඉතින් පිටරටින් හාල් ගෙනල්ලා දේශීය ගොවි ආරක්ෂා කරගන්නේ කොහෙද? ඒ හාල් ටික විකුණ ගන්න බැරි වෙනකොට රජයේ සේවය කරලා ලීස් එකට දෙනවා. රුපියල් කිලෝ 20 ගානේ. රජයේ සේවය කරලා ලීස් එකට හාල් දෙනවා. හැබැයි කොහොමද ලීස් එකට දෙන්නේ කියලා හැමතිවරයා තාම කිව්වේ නැහැ. මේ මේක තමයි ඔබ තමුන්නාසලගේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. අද ගොවිය පාරට බැස්සම ගොවිය තමන්ගේ අයිතිය ඉල්ලලා පාරට බැස්සම ගොවිය තමන්ගේ ආදායම ඉල්ලලා පාරට බැස්සම පොහොරට ගිහිල්ලා ආවම ගොවියට කසිප්පුකාරයා කියනවා. ගොවියට කසිප්පුකාරයා කියලා කියනවා. ගොවියන්ගේ ප්‍රශ්නෙට මේ ආණ්ඩුව ප්‍රායෝගිකව මැදිහත් වෙන්න ඕනි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ආණ්ඩුව නිකන් මේ ගොවියන්ට තර්ජනය කළා මර්ධනය කළා බය කරලා මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයට කියන්නේ මේක ඇස්සේ ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න මම දැක්ක. එහෙම මේ රටේ ප්‍රශ්න විසඳන්න බෑ. එහෙනම් අපි ආණ්ඩුවට කරුණා කරලා කියන්නේ. ගොවි නායකයන්ට අහුම්කම් දෙන්න. ගොවි නායකයෝ ඔබ තමුන්නාසලා විපක්ෂයේදී ගෝයන් කරල් කෑවා. කුඹුරට බෑලා. Honorable Nama Rajapaksa, your time is up. 10 seconds, Honorable Deputy Speaker. ඒ ගොවි නායකයෝ ගෙන්න ගන්න. ගෙන්නගෙන එයා එක්ක සාකච්ඡා කරන්න. දීවර නායකයෝ ටික ගෙන්න ගන්න. සාකච්ඡා කරලා ප්‍රායෝගික විසඳුම් ලබා දෙන්න කියන ඉල්ලීමත් කරනවා.